ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න මිනින්දුර මහත්තයා YouTube channel එකට සහ Facebook page එකට ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවන දරුණුතම ව්‍යසනයේ අත්දැකීමින් අත්විඳිමින් සිටින අවස්ථාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම ස්වාභාවික ව්‍යසනයක් අපිට නවත්තන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඒ ව්‍යසන වලට සූදානම් වෙන්න සහ ඒවයින් වෙන ජීවිත හා දේපල හානි අවම කර ගැනීම හැකියාවක් අපිට තියෙනවා. මේ දවස්වල වීඩියෝ වලින් අපි දකිනවා ගම් වතුරට අසුවන ඉදිකිරීම, ඒ වගේම නායෑම් වලට අසුවන ඉදිකිරීම, ඒ වගේ සමහර වෙලාවට ගම් පිටින්ම පොළොවට වැල්ලෙන අවස්ථාවල් මේ සම්බන්ධව කම්පා වෙන හැරෙන්න අපිට කරන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ගයක් නැද්ද කියලා බලන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම හිතනවා ඔබට මතක ඇති මේ ව්‍යසනය ආරම්භ වෙන්න කලින් මුලින්ම සිදු වුණ කඩුගන්නාවේ නායෑම. ඒකේ ඔබ Google Street View එකට ගිහින් බැලුවා නම් ඔබට දකින්න පුළුවන් 2015 වෙද්දී එතන කිසිම ඉදිකිරීමක් කිසිම ගොඩනැගිල්ලක් තිබිලා නැහැ. ඒ වගේම පසු කාලෙනව පොඩි කඩයක් දාලා ඒක ටිකෙන් ටික දියුණු කරලා එතනම තට්ටු තුනක බිල්ඩින් එකක් දක්වා ඒක වර්ධනය කරලා තියෙනවා. ඇත්තටම සමහර විට මේවට කිසිම අනුමැතියක් ලැබිලත් නැතුව ඇති. හැබැයි ඒක අනවසර ඉදිකිරීමක් කියලා අපිට බැහැර කරන්න පුළුවන්ද? අපිට අත පිදා ගන්න පුළුවන්ද? ඒක අනවසර ඉදිකිරීමක් ඒකින්ද ඒක කමක් නැහැ කියලා. මගේ මිනින්දොර ජීවිතේ මට හම්බෙලා තියෙන 80ක් 90ක් ඉදිකිරීම අනවසර ඉදිකිරීම. මිනිස්සු ලෝන් එකක් ගන්න ගියාම අනුමැතිය ගන්න ඕනේ හින්දා විතරමයි ප්ලෑන් එකක් අනුමත කරගන්නේ. වෙන රටවල තරම් ප්‍රමාණිකූල නැති වුණත් යම්කිසි නීති රීති පද්ධතියක් ලංකාවේ තියෙනවා. මාර්ගයක ඉඳන් යම් ඉදිකිරීම් සීමාවක් තියෙනවා. ඒ වගේම ඇලක ගඟක ඉඳන් යම්කිසි ඉදිකිරීම් සීමාවල් තියෙනවා. ඒ වගේම ස්වාභාවික ජලය බහින්න කාණු පද්ධති තියෙන්න ඕනේ. ඒවයි ගොඩක් නීති රීති ලංකාවෙත් තියෙනවා. ඒවට අනුව ඔය ඉදිකිරීම් කළා නම් නායෑම් ගම් වතුර වගේ ස්වාභාවික ව්‍යසන වලින් 80%ක් විතර අවම කරගන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. වෙන රටවල් එක්ක බලද්දී මේ රටවල් කොහොම හැදෙයිද කියලා හිතා ගන්න බෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෝ කීප දෙනෙක් මට කතා කරා මේ දවස්වල ලංකාවේ ගම් වතුර තත්ත්වය සහ අපේ ගම් වතුර තත්ත්වය පිළිබඳ තොරතුරු අහන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මගේ යාළුවෝ කියන විදිහට ඒ රටවල ඉඩම් විකුණන්න ඩිසයින් කරන්න ඉතාලම ඉහළ තාක්ෂණ භාවිතා කරනවා. එහෙ ඔය වගේ ආරක්ෂා කරන්න ඕනේ කොටස් අතහැරලා පොළොවට වෙනම නල මාර්ග ඩිසයින් කරනවා. ඒ වගේම කරන්ට් එක යන ලයින්, පවර් ලයින් වෙනම ඩිසයින් කරනවා. වතුර බට් ලයින් වෙනම ඩිසයින් කරනවා. ගෑස් ලයින්, ඒ වගේම ෆයිබර් ඔප්ටික් ලයින්, ඒ වගේම ජල අපහාන මාර්ග මේ වගේ සියලු දේවල් ප්‍රමාණිකූල විදිහකට සැලැස්මකට අනුව ඩිසයින් කරලා තමයි ලෑන්ඩ් සෙල් එකක් වුණත් හදන්නේ. ඒ වගේම නගරයක් වුණා නිර්මාණය කරන්නේ ප්‍රමාණිකූල විදිහට ඩිසයින් කරලා. එතකොට මේ ලයින් එක රිපෙයාර් එකක් ආවත් මාර ලේසි ඒක හදාගන්න. මොකද ඒ තියෙන තැන්වල GPS කණ්ණාංග තියෙනවා. අදාළ තැන් වෙනම ප්‍රතිනිර්මාණය කරගෙන නැවත විවෘත කරගෙන ඒ තැන් රිපෙයාර් කරන්න ඉතාම පහසුයි. ඒ වගේම ඒ රටවල ඔය සියලුම ආයතනවල වෙනම හොඳ කම්බිනේෂන් එකක්, ඒ කියන්නේ හොඳ සහයෝගීත්වයක් තියෙනවා. ඒක නිසා ඒ වගේ රටවල් වල ආපදා තත්ත්වවලට මුහුණ දෙන්න ඉතාම පහසු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට ඉතින් අපේ රටේ බලපුවාම මුලින්ම පාර කාපට් කරගෙන යනවා. සතියකින් විතර වෝටර් බෝඩ් එකෙන් කාපට් එක හරගෙන යනවා. ඒ වගේම කිසිම මාස්ටර් ප්ලෑන් එකක් අපේ රටට තාම නැහැ. අපේ රටේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් කියලා ඩිග්‍රී එකක් එහෙමත් තියෙනවා. ඔබ දන්නවා ඇති මොරටුවේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ඒකෙන් හරියට වැඩක් ගන්නවද කියලා අපිට තේරෙන්නේ නැහැ. එක කාලෙක අපේ ඔෆිස් එකකට කළමනාකරණ සේවා නිලධාරිනියක් ආවා. එතුමීට තිබුණා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් උපාධියක්. ඔන්න ඕකයි ඉතින් අපේ රටේ තත්ත්වය. ඒ උපාධිය තියෙන උපාධිධාරයෙන් බිහි වෙනවා. නමුත් ඒ උපාධිධාරයෙන්ගෙන් වැඩක් ගන්නවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය. තව දවසකින් දෙකකින් ඉතින් ගම් වතුර බැහැලා යයි. තව සතියකින් දෙකක් යනකොට තව සතියක් දෙකක් යනකොට මේ ව්‍යසනය අමතක වෙලා යයි. හැබැයි මේකෙන් පාඩම් ඉගෙන ගන්න හැටි අපි දැනගන්න ඕනේ. මේකෙන් පාඩම් ඉගෙනගෙන අපි නැගිටින්න ඕනේ. ඉස්සරහට නීති නැත්තම් නීති හදලා හරි ඉඩම් ටික කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම දේශපාලන බලපෑම් මත හෝ අල්ලස් මත සිදුවන අනවසර ඉදිකිරීම් නවත්තන්න ඕනේ. මං හිතනවා මේ රජයට ඒක පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ හදලා තියෙන අනවසර ඉදිකිරීම් නියාමනය වෙන්න ඕනේ, ක්‍රමානුකූල වෙන්න ඕනේ. පුළුවන් නම් වන්දි ගෙවලා හරි මේ ඉදිකිරීම් වලින් ප්‍රදේශ වලින් මිනිස්සු ඉවත් කරගන්න ඕනේ. මොකද මට ගොඩක් වෙලාවට හම් වෙලා තියෙනවා සමහර මිනිස්සු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. ජල මාර්ගයක් හරි ජලපෝෂක ප්‍රදේශයක් හරි කාණු පද්ධතියක් හරි වහ ගන්නවා. ඊට පස්සේ ගෙයක් හදා ගන්නවා. හරි මොකක් හරි පැලක් හරි අටව ගන්නවා. ඊට පස්සේ නාය ගියාම මිනිස්සුන්ට බනිනවා, රජයට බනිනවා. ඉතින් ඒ වගේ මිනිස්සු තමයි අපේ බහුතරයක් ඉන්නේ. ඒක නිසා මේ රටවල් සෑහෙන අමාරුයි තත්යකට හදාගන්න. ඒ වුණත් හොඳ නීති පද්ධතියක් හදලා ඉදිකිරීම් අනිවාර්යෙන් ක්‍රමානුකූල කරලා නියමානුකූල කරලා වෙන රටවල වගේ බැරනම් අපේ රටට හරියන විදිහට අපි හදාගන්න ඕනේ. හොඳ ඉදිකිරීම් ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. ඒ වගේම සියලු ආයතන, ඒ කියන්නේ RDA, NBRO, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, සර්වේ ඩිපාර්ට්මන්ට්, මිනින්දොර දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශ
එකීමකී නොකී ප්‍රාදේශීය සභා නගර සභා ඔයගේ බලය තියෙන සියලු ආයතන ඒකාබද්ධ වෙලා මාස්ටර් ප්ලෑන් එකක් ඒ කියන්නේ විධිමත් සැලැස්මක් හදන්න ඕනේ මේ සියලුම ඉදිකිරීම් සම්බන්ධව මොනම හේතුවක් නිසාවත් අනාරක්ෂිත අනවසර ඉදිකිරීම් හැදෙන්න බෑ තියෙන ඒවත් ප්‍රමාණිකූලව හරි ඉවත් වෙන්න ඕනේ යම් නියාමනයකට ලක් වෙන්න ඕනේ නැත්තම් මෙහෙම ආයේ ව්‍යසනයක් ආවහම මේක අපේ කර්ම කියලා දුක් විඳලා වැඩක් නැහැ දුක් වෙලා වැඩක් නැහැ ඇත්තටම අපි මේවා අපි විසින් නිර්මාණය කරගන්න ගැටලු විදියට තමයි මම දකින්නේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න හැම දිනකටම දැනගන්න ඒ වගේම මේ වගේ ආපදා තත්ත්වයකින් වෙන හානිය අවම කරගන්න ඉස්සරහට සැලැස්මක් හදමු කියලා යෝජනා කරනවා මේ වගේ සැලැස්මක් හැදෙන්න ඕනේ නැත්තම් නැවතත් ඉතින් මේ වගේ ව්‍යසන වලින් වෙන පාඩු අලාභ හානි වලට ජීවිත හානි වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිදු වෙයි ආයමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්